සමහර අය කියනවා පන්සිල් රකින්න බෑ. ඒ නිසා මම සමාදන් වෙන්නේ නැහැ. සමහර අය කියනවා මාපෙන් පන්සිල් කැඩෙන්නේ නැහැ. ඒ නිසා සමාදන් වෙන්න ඕනේ නැහැ. ගෙදරක ගව ගාලක හෝ ගෙදර කූඩුවක බල්ලෙක් බැඳලා ඉන්නවා නම් ওই ගවයා සත්තු මරන්නේ නැහැ. ওই ගවයා හොරකම් කරන්නේ නැහැ. ওই ගවයා වැරදි කාම සේවනය කරන්නේ නැහැ. ගවයේ ජීවිතේට බොරුවක් කියන්නේ නැහැ. ගවයා සුරාපානය කරන්නේත් නැහැ. එපමණකින් ගවයා සුගතිය යන්නේ නැහැ. හේතුව ගවයා එහෙම හිටියට ගවයාට සමාදන් වීමක් කියලා එකක් නැහැ. ඒ නිසා පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් රකින්න ආස කෙනා ඉස්සෙල්ලාම හිතන්න කියනවා මම සත්තු මරන්නේ නැහැ කියලා. දැන් හිතන්න ලොකු වෙහසක් ගන්න දෙයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි පියවර හිතන්න කිව්වා. මම හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනය කරන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ. මම සුරාව ගන්න නැහැ. මගේ පව් වැඩ මම නතර කරන්න ඕන. කියලා ඉස්සෙල්ලාම හිතන්න කියනවා. ඊළඟට ද්වේපුදේ සමාදන් වෙන්න පන්සිල් පදපහ.